අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එක්වන්නේ 7 වෙනි පැය සමගින් විශේෂයෙන් අපි අදත් සුවිශේෂී මාතෘකාවක් ඔස්සේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපේ රටේ පොල් කර්මාන්තය පිළිබඳව විශේෂයෙන් අපි දැන් 2025 අවුරුද්ද ගත්තාමත් අපේ රටේ පොල් කර්මාන්තය හරහා ඇමරිකා ඩොලර් මිලියන 1233ක අපනයන ආදායමක් ලබා ගන්නට අපිට රටක් විදිහට හැකියාවක් ලැබුණා. ඉතින් විදේශ විනිමය උපයන කර්මාන්තයක් විදිහටත් ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය තුළ ඒ ජන ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ඒ රැකියා විරහිතයින් වෙනුවෙන් රැකියාවන් උත්පාදනය කරන ප්‍රමුඛම කර්මාන්තයක් බවට පොල් ආශ්‍රිත මේ කර්මාන්තය පොල් කර්මාන්තය පත් වෙලා තියෙනවා. අපි සූදානම් වෙන්නේ පොල් කර්මාන්තය සහ වත්මනේ මේ මුහුණ දෙන අභියෝග ඇතුළු ඉදිරි ගමන පිළිබඳව අද දවසේදී 7 වෙනි පැය සමගින් සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් අපි අද දවසේදී කැඳවා ගත්තා මැදිරියට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්මයා. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් සංදීප. අපි සුනිමල් මහත්මයා මෙතනින් සාකච්ඡාව ආරම්භ කරමු. මුලින්ම දැන් මේ දිනවල අපි දන්නවා මේ රටේ පවතින තත්ත්වය සහ මැද පෙරදිග කලාපයේ යම් කිසි ආකාරයකින් යුදමය තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ ගෝලීය තර්ජන සහ මේ හමුවේ පොල් කර්මාන්තයේ මුහුණ දීලා තියෙන ප්‍රධානම අභියෝග මොනවද? මොන වගේ ගැටලුද අපිට මේ මොහොතේ දකින්න පුළුවන් නේ? බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට සංදීප. තාමත් කාලීන මාතෘකාවක් විශේෂයෙන් දැන් ඔබ සඳහන් කළ ආකාරයට ඒ ගෝලීය තර්ජන නැත්නම් ඒ තියෙන අභියෝග හඳුනාගෙන ලංකාවේ ඔබ සඳහන් කරපු පරිදි තාමත් නිවැරදිව ඒ කියන්නේ කාතකට අර මේ තියෙන දැන් පවතින එන්න වැඩි වෙන මේ තර්ජන හමුවේ විශේෂයෙන් අපි ජීවත් වෙන්න ඕන. ආහාර සුරක්ෂිතතාවයේ අංක 1ටම මුල් තැන ලබා දෙමින් ඒ වගේම වගාකරුවාගේ සහ ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මේ භෝග වගාවේ පැවැත්ම තහවුරු කිරීම සහ ඒ සංවර්ධනය කිරීම ඒ වගේම ඒ අර අවශ්‍ය ඉලක්ක ලබා ගැනීම දක්වා ආයතනයක් හැටියට පොල් වගා කිරීමේ මණ්ඩලය විශේෂයෙන් වැවිලි යහ ප්‍රජා යර්තල් පාසුකම් අමාත්‍යාංශයේ තවත් එක ආයතනයක් හැටියට අපිට අපි විසින් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් සම්භාරයක් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ කටයුතු මෙහෙवला මේ රටේ ඇත්තටම මේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ වෙනුවෙන් අපි සකස් කරගත්තු සැලසුම් මාලාවක් තියෙනවා. ඉතින් මම කැමතියි පිළිබඳව විස්තර කතා කරලා පැහැදිලි කරලා දෙන්න. හොඳයි වෛද්‍යතුමනි දැන් වගාකරුවන් විදිහටත් ඒ වගේම පාරිභෝගිකයන් විදිහටත් ගොවීන් විදිහටත් පසුගිය කාල සීමාව පුරාවටත් මේ පොල් කර්මාන්තය ආශ්‍රිතව වැඩ කටයුතු කිරීමේදී ප්‍රධානම ගැටලු ගණනාවකට මුහුණ දුන්න. දැන් මේ කාලෙත් අපි දකිනවා වර්ෂාවේ හිම නැත්තම් වියලි කාලගුණික තත්ත්වයක් අපේ රටේ පවතින. එතකොට පොහොර සම්බන්ධයෙන්ුත් යම් කිසි කාල සීමාවල ගැටලු පැවතුණා. මේ පිරිස එක්ක බලනකොට මේ පිරිසගේ පැත්තෙන් බලනකොට මේ වෙලාවේ පොල් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම පියවරයන් මොනවද? ඔය එකකට අපි හිතන්නේ ඒකයි දැන් අර මේ සියල්ලම අභියෝග. ඉතින් අභියෝග එන එක හොඳයි. ඒතකොට අපි තවත් නිවැරදි වෙනවා. අපි සමහරට ගන්න පියවර වඩා සාර්ථකත් වෙනවා. ඒ පිළිබඳව විශ්වාසයකුත් තියෙනවා. පසුගිය වසරේ 2025 වසරේ කරමු ලද වැඩ කටයුතු වල හොඳ ප්‍රතිඵල අපි ලබලත් තියෙනවා. ඉතින් මම මේ පැහැදිලි කිරීම කරන්නම්. දැන් එකක් තමයි මේක මේ ස්වභාව ධර්මයේ දෙයක් නෙමෙයි පොල් වගාව කියන එක. එතකොට පවතින ස්වභාව ධර්මයත් එක්ක මේ යන්න ඕන. ඒතකොට ස්වභාව ධර්මයේ යම් වෙනස්කම් වුණාම ඒවා තේරුම් ගන්න ඕන. ඒවට අපි අවශ්‍ය පිළියම් යොදන්න ඕන. තවදුරටත් හානියක් නොවෙන්න ඕන. අන්න ඒ ආකාරයෙන් කල්පනා කරපුවාම වගාකරුවෝ තමයි මේ පොල් අස්වැන්න ලබා දෙන්නේ. ඒතකොට වගාකරුවා උනන්දු කිරීම ඒ වගේ මේ අවශ්‍ය ඒ අයට අවශ්‍ය මේ තාක්ෂණික දැනුම ලබා දීම, ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම විශේෂයෙන් ගසකට විශේෂයෙන් මේ කාලය ගත්තාම මේක අර ඩ්‍රවුට් එකක් තියෙන වියලි කාලයක් තියෙන කාලයක්. ඒතකොට මේකේ බලපෑම නිසා තව මාස 6කට විතර පස්සේ පොල් අස්වැන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒව තමයි අභියෝග. ඒතකොට ඒ නිසා මේ කාලේ කරන්න ඕන දේ තමයි ජල සම්පාදනය සහ ජල සංරක්ෂණය කියන එක තියෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඔබ දන්නවා ඉතින් හැම ලංකාවේ මේ පොල් වගාව රටේ හැම දිස්ත්‍රික්කයකම වගේ විහිදී තියෙන එකක්.
ඉතින් එහෙම තියෙනකොට එතකොට ඒ හැමතැනම ඒ ප්‍රමාණයෙන්ම වතුර නොතිබෙන්න පුළුවන්. ඉතින් වතුර සම්පාදනය කියන්නේ ඒක. එතකොට ඒක අපේ වගකීමක් තියෙනවා. වගාකරුවාට මේ ගස්වලට අවශ්‍ය ජලය සැපයීම සඳහා සහයෝගය ලබා දීම. සහනාධාර වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ සපයීම විතරක් නෙමෙයි සංරක්ෂණය කිරීමත් අවශ්‍යයි. ඒ සඳහා ගසක ඔබ දන්නවා අර ගස වසුන් යොදා ගස රැක ගැනීම එන්න ඒ සංරක්ෂණ කටයුතු. ඉතින් මේවා කරන්නට වගාකරුවන් උනන්දු කරන්න ඕන. ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්න ඕන. ඒ මැටීරියල් අමුද්‍රව්‍ය ලබා දෙන්න ඕන. ඉතින් ඒ වගේ තමයි පෝෂණය ලබා දෙන්න ඕන ගසකට. ඉතින් පොහොර ලබා දෙන්නේ අන්න ඒ නිසයි. පොහොර ගැන කියනවා නම් කෙටියෙන් දැන් මේක පොහොර මාසය කියලා අපි හඳුන්වන්නට කැමතියි. ඒ හේතුව එකක් තමයි අපිට තියෙන පොහොර මේ ලෝඩ් එකක් තියෙනවා. ඇත්තටම ඔබ දන්නවා රුසියානු රජයෙන් අපිට පසුගිය වසරේ ලැබුණු ඒ පොහොර ප්‍රමාණය ඒක ඉතුරු වෙලා තියෙනවා. ඒක ඉවර කරන්නත් ඕන. දැන් මේ අප්‍රේල් අග වෙනකොට අපි මේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය අවසන් කිරීමේ ඒක මෙහෙයුමක් හැටියට ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ නිසා අපි දෙන පණිවිඩය තමයි මේ අප්‍රේල් මාසයෙන් ආරම්භයෙන් මේ වැහි කන්නේ බලාපොරොත්තුෙන් ඇති ලබා දෙන්න බලාපොරොත්තු වෙන මේ පොහොර සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඉතින් ඒ සඳහා වගාකරුවන් හැටියට මේ අයදුම්පත් ඉක්මනින් ඔබත් අයදුම්පත් ලබා දෙන්න. මේක පුළුවන් ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක හෝ නැත්නම් අපේ ගෝජන අපේ පොල් සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු අපේ නිලධාරීන් මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ගෝජන සේවා මධ්‍යස්ථානවලට ගියාම මේ පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ අවශ්‍ය ඇප්ලිකේෂන් ෆෝම්ස් තියෙනවා. ඒවා පුරවලා ලබා දීලා මේ මාසයේ මේ මාසක් තුස්සේ ක්‍රියාත්මක වෙන මේ පොහොර සහනාධාරය ඔබත් ලබා ගන්න ඕන. විශේෂයෙන් APM හැටියට අර පළදරන ගස්වලට රුපියල් 4000ක කිලෝ 50 බෑග්යක් දෙනවා. ඒක ඒ වගේම MOP පොහොර හැටියට ලබා ඍජු පොහොර හැටියට. ඒතකොට ඒක ඔබ යූරියා සහ ෆොස්ෆේට් සමග කලවම් කරලා එහෙම නැත්නම් කාබනික පොහොර සමග මිශ්‍ර කරලා කුකුල් පොහොර මේ ගොම පොහොර ආදී වශයෙන් එහෙම මේ ගසට ඒ පොහොර නිසි ප්‍රමාණයෙන් ලබා දෙන්න ඔබ කටයුතු කරන්න. ඉතින් මේ මාසය තුල ක්‍රියාත්මකයි කියන අදහස මේන් ඉවර වෙනවා කියන එක නෙමෙයි. ලබන වසරෙත් අපි 2026 වසරේ පොහොර සහනාධාර ක්‍රියාත්මකයි. නමුත් මේ තියෙන ස්ටොක් එක ඉවර කරන්න ඕන. ඒකයි ඒ පොහොර සහනාධාර. හොඳයි සභාපතිතුමනි, දැන් අපි නිෂ්පාදන ඉලක්කය පිළිබඳව වැඩිදුරටත් කතා කරොත් එහෙම 2026 වසර සඳහා පෝල් ගෙඩි බිලියන 4.2ක නිෂ්පාදන ඉලක්කයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය වසරවල ඇස්වැන්න ගත්තාම බිලියන 2.8ත් 3.0 අතර මට්ටමේ තමයි පැවතිලා තිබෙන්නේ. එතකොට මේ දැවැන්ත පින්ම ලබා ගන්න නම් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය නැහැ. කියන්නේ තව බිලියන 2ක වගේ ප්‍රමාණයකින් මේ ඉලක්කය වැඩි කර ගන්න අවශ්‍ය වෙනවා. මොනවද තියෙන වැඩපිළිවෙල සහ සැලසුම? ඒක හරි. විශේෂයෙන් අර ගෙඩි මිලියන 3000ක වගේ වාර්ෂික ඉලක්කයක් තමයි පොල් පරීක්ෂණ ආයතනයෙන් ප්‍රෙඩික්ට් කරලා තිබුණේ පසුගිය වසරවල. ඇත්තටම ඒකෙන් 10% ප්‍රමාණයක් අඩුවීමක් වුණා හේතු කීපයක් නිසාම. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. දැන් ඒක ඒ ඉලක්කය ඒතර අපි දැන් ජාතික ඉලක්කයකට යා යුතුයි. ඒ නිසා 2030 වෙන විට ගෙඩි මිලියන 4200කට යන්න නම් ඔබ කිව්වාගේ අස්වැන්න ඇත්ත වශයෙන්ම දැන් ගෙඩි 100 ගසකින් වාර්ෂිකව ගෙඩි 40 වගේ ලැබෙන මේක 80ක් දක්වා වැඩි කරනවා වගේ තත්ත්වයට ආසන්න වශයෙන් 60ත් 80ත් අතරේ. ඉතින් ඒ සඳහා අපිට තියෙන ලොකු මං කිව්වේ ගැටලුත් තියෙනවා. නමුත් අපි හඳුනාගත්තු සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ සංකල්ප මත තමයි අපි යන්නේ. විශේෂයෙන් එකක් තමයි දැන් අපිට තියෙන අභියෝග අපිට මේ ස්ටාෆ් හිඟයන් තියෙනවා. ඒ කියන්නේ නිලධාරීන් සහ සේවක හිඟේ පවතිනවා. ඒක මේ රටේම පවතින දෙයක්. ඔබ දන්නා ඒ වගේම දැන් මේ කම්කරු හිඟය කියන එක ලේබර් මේ අඩුපාඩු. ඉතින් ඒ නිසා මෙයට යාන්ත්‍රීකරණය යොදා ගන්න ඕන. තාක්ෂණික උපදෙස් සහ තාක්ෂණික පිළිපදීම් වැඩි කර ගන්න ඕන. මේ කරුණු තමයි අපිට තියෙන අභියෝග. ඉතින් අපි මේවා ක්‍රියාත්මක කිරීම සඳහා සංකල්පීය වශයෙන් හිතලා කටයුතු කරනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් ඔය මේ කෘමි වෝදුරු සහ පෙස්ට් ඇන්ඩ් ඩිසීස් මේ කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එක කියලා කියනවා. ඒ කෘමි සහ රෝග බලපෑම අත් වශයෙන්ම මේ අස්වැන්නේ සෑහෙන බලපෑමක් ඇති වෙලා සුදු මැස්ස ඔබ දන්නවා. පසුගිය කාලේ ලොකු මැසිවිල්ලක් තිබුණා මිනිසුන්ගෙන්. සමහර ප්‍රදේශවල මේක 70-40 දක්වා අස්වැන්න අඩුවීමට බලපාලා තියෙනවා. ඉතින් මේවා ක්‍රියාත්මක මේවා සඳහා මේ ක්‍රම අපි අනුගමනය කරනකොට සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අපි දැන් විධිමත් ක්‍රමයක් අනුගමනය කරන සංකල්පීය වශයෙන් උදාහරණයක් ඇටියට දැන් එක වසමක එකවර මේ දැන් අපි සුදු මැස්සා පාලනය සඳහා දාමත් අපිට තියෙන අර කොහොඹ තෙල්
ස්ප්‍රේ කිරීම වගේ අදි යන් අර මේ හයි පවර් මැෂින්ස් උපයෝගී කරගෙන ඒ වයින් ස්ප්‍රේ කරන එක මේ ගොවි යගා කරුවට ඕක ලබා දුන්නට ඕක කෙරෙන්නේ නැහැ. දැන් ඔබේවත්තේ පාලනය කළාට වැඩක් නැහැ අනිත් අය කරන්නේ නැත්නම්. ඉතින් අපි කරන්නේ මේ මුළු ප්‍රදේශෙම එකවර වසම් එකවර සති දෙකක් පොල් දෙසතිය කියන සංකල්පයක්. අන්න ඒ වගේ. එතකොට මේ ප්‍රජා සහභාගීත්වය වැඩි කරමු. නිලධාරී අඩු නම් අපි වගා කරුවන්ව එකතු කරගන්නවා. අන්න එහෙමයි. නැතු අපි නිලධාරීන් යන්නේ නැහැ වගා කරුවා ගාවට හැමතිස්සෙම. අපිට එහෙම යන්න සේවකයෝ හිඟිය තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ඉදිරිපත් කරනවා. ඒක පොල් දෙසතිය හැටියට ක්‍රියාත්මක වෙනවා. තවත් එක සංකල්පයක් තමයි පොකුරු සංකල්පය. අපි විශේෂයෙන් මේ මේජර් ට්‍රයැන්ගල් එක ප්‍රධාන පොල් ත්‍රිකෝණය මාරවිල් පුත්තලම කුරුණෑගල කුලියාපිටිය ගම්පහ කියන මේ ප්‍රධාන පොල් ත්‍රිකෝණය 60% දායකත්වය මේ අස්වැන්නෙන් තියෙන්නේ ඒක. ඒ ප්‍රදේශය හඳුනාගෙන ඒ ප්‍රදේශයේ තියෙන පළදරන ගස්වලට පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේක පොකුරු ගම්මාන කියන එක හදනවා. එතකොට ඒදී කරන්නේ වගාකරු විශේෂයෙන් දැන් මෙතනදී මේ සුළු මේ වතු සහ අර වාණිජ්‍ය මට්ටමේ වගා කරන සෑම දෙනාම එකතු කරලා අපි ඒ අයත් එක්ක ඒක නිකන් සමිති ආකාරයෙන් සකස් කරලා ඊට පස්සේ මේ අයගේ ගැටලු හඳුනාගෙන ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන විශේෂයෙන් මේ සඳහා මේ ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසාම අර රුපියල් මිලියන 2500ක් මේ සංවර්ධන මේ පුනරුත්ථාපන වැඩේ සඳහා යොදලා තියෙනවා. ඒ කියන්නේ ගිය වසරේ අයවෙන් වෙන් කරපු ප්‍රමාණයද කොහොමද? ඔව් මේ 2026 අයවැයට වෙන් කරපු මුදලින් රුපියල් මිලියන 2500 කියන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතරම් මුදල් ප්‍රමාණයක් මේ පොල්ලගාවට තියෙන ලංකාවේ තියෙන ප්‍රධාන කර්මාන්ත කිසියකට මුදල් නැහැ අතරම. ඉතින් ඒ නිසා අපිට ඒක ලොකු අභියෝගයක් හැටියට බාර ගන්න අපි ලැහැස්ති. ඉතින් අපි කියන බලාපොරොත්තු කියන්නේ මේ රාජ්‍ය විසින් පවත්වා තියෙනවා. ඇත්තම මේක ලොකු අභියෝගයක් තමයි. ඉතින් අපි කැමති ඒකට මුහුණ දෙන්න. ඉතින් ඒ පොකුරු සංකල්පය ඊටම සාර්ථකව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රගතිය දැනටත් අපි අත්පත් කරගෙන තියෙනවා. අපි ඒක පටන් ගත්තේ අතන ගිය වසරේ ඒ අක්කර ලක්ෂයක් මේ මේජර් ට්‍රයැන්ගල් එකෙන් පුනරුත්ථාපනය කිරීම. එතකොට අක්කර 1000 පොකුරු 100ක් හැදීම. අන්න එහෙමයි. දැනටමත් අපි ඒක ගිය වසරේත් එකතු කරලා අපි මේ වෙනකොට අක්කර 80000ක් විතර දැන් සකස් කළ මූලික පියවර තියලා ඒ සඳහා ඊට පස්සේ අපි කරන්නේ ඒ අයට ඔය මේ පොහොර සහන ආධාර ලබා දීම, ඊට පස්සේ ජල සංරක්ෂණයට සහයෝගය ලබා දීම, අපේ අනිකුත් අමුද්‍රව්‍ය ලබා දීම, ඒ වගේම සහන ආධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, තාක්ෂණ ලබා දීම. මේ විදිහට ඒතකොට මේ විදිහට අපි බලාපොරොත්තු වෙන අර ඉලක්ක සහගත වැඩපිළිවෙලකින් මේ අස්වැන්න වැඩි කර ගැනීම. මොකද ගහකින් ගෙඩි 10යි නැත්නම් 8යි 10යි කියලා කියන්නේ ඉතාමත්ම අඩු තත්ත්වයක්. දැන් ලෝකේ බොහෝ දැන් ඉන්දියාව වගේ රටවල්, කේරළය වගේ ප්‍රාන්තවල ගත්තාම මේ වගේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් ඒගොල්ලෝ ලබන තැන් තියෙනවා. ඉතින් අපි ඒ ඉලක්ක වලට යන්න ඕන. මේ වෙන ලොකු සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන් දැන් ওই වාණිජ්‍ය මට්ටමේ වගාවේ යෙදෙන අයගෙන් ලැබෙන මේ දායකත්වය ඉතාමත්ම වටිනවා. මේ සඳහා අපි ග්‍රෝවර්ස් ඇසෝසියේෂන් එකත් එක්ක මේ ළඟදීත් අපි සාකච්ඡාව කරා. ඒගොල්ලන්ගේ දායකත්වය ලබා ගන්න කොහොමද කියලා. අර විදිහට පුළුල් විදිහට මේ අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මං කිව්වේ එකක් තමයි අර සංකල්පීයව හිතලා කටයුතු කරනවා. ඒ වගේම තමයි අපිට දැන් මං කිව්ව සේවක හිඟිය විශේෂයෙන් පවතිනවා. ඉතින් ඒවට දැන් අනුමැතිය ලබා ගැනීම වගේ සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට දැන් වැඩිම වෙන්නේ නැහැ. මොකද රාජ්‍ය සේවයේ තියෙන අර අකාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම අන්න මේ වගේ කරුණු. ඉතින් ඒ නිසා තමයි අපිට ප්‍රජා සහභාගීත්වයෙන් අපි මේ කටයුතු කරනවා. ප්‍රතිපාදන වැඩි කරලා තියෙනවා. අපේ අධීක්ෂණය නිරීක්ෂණය අපි කාර්යක්ෂම විදිහට කිරීමට අපි තීන්දුව කරලා තියෙනවා. මම පුද්ගලිකව චාමන් හැටියට සභාපති හැටියට මේ බොහෝ කරුණු පිළිබඳව හොයා බලනවා. ඒ වගේම වැවිලිහා ප්‍රජාතල යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගරු ඇමති සමන්ත විද්‍යාරත්න මහත්මයා අපි ඊයේ සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා මම හිතන්නේ මේ කියන්නේ අර අපි අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඒ වගේම දිලිඳුකම මගහැරීම දැන් විශේෂයෙන් ප්‍රජාශක්ති වැඩපිළිවෙල යටතේ පැල බෙදා දීම ඔබ දන්නවා. ඒ කියන්නේ පොල් පැල ලක්ෂ 25ක් මිලියන් 2.5ක් වාර්ෂිකව නිෂ්පාදනය කරන්න ඕන. ඒක වගාකරුවන්ට ලබා දෙන්න ඕන. මේ සඳහා බීජ පොල් ලබා ගන්න ඕන. ඒවා අපේ තවාන් 36ක් තියෙනවා. ඒකේ වගා කරන්න ඕන. ඉතින් මේවා මහා විශාල කටයුතු. හැබැයි මම දැන් ඔබතුමා මේ මෙතෙන්ට ආපු හින්දා මේ ප්‍රශ්නය අහන්නම්. දැන් අපි ඵලදායිතා ඉලක්ක ගත්තාම ශ්‍රී ලංකාවේ පොල් ඉල්ලුම සහ සැපයීම අතර වාර්ෂික ගිය අවුරුද්දේ මේ දත් එක්ක සසුද්දා බලනකොට සාමාන්‍ය මිලියන 700ක පමණ හිඟයක් තියෙනවා. දැන් මං හිතනවා පොල් පැල ලබා දීලම මේ හිඟේ පියවා ගන්න බෑ කියලා. තාක්ෂණික කාරණා මත එහෙම නැත්නම් තාක්ෂණික මෙහෙයුම් වලට අපිට යන්න වෙනවා. මොනවද තියෙන්නේ වෙනුවෙන් අධීක්ෂණ කටයුතු? ඔව්
තාක්ෂණික කටයුතු ගෙව්වහම දැන් අපි අතරම දැන් IT තාක්ෂණය පවා උපයෝගී කරගන්නවා අපේ මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා. විශේෂයෙන් දැන් අපි දැන් මං කිය පොල් පැල ලබා දීමම උත්තරයක් නෙමේ. හැබැයි පොල් පැල ලබා දීම අපි තහවුරු කරන්නත් ඕන මොකද ගස් වයසට යනවා. ගස් වයසට ගියාම සාමාන්‍ය පොල් ගසක් අවුරුදු 70ක් විතර පැන්නන් පස්සේ 70 80ක් වෙනකම් පවතිනවා. දැන් එතකොට ඒ ගස් අයිවත් කරන්න ඕන තාමත් ලංකාවේ පැරණි ගස් තමයි බොහෝ වතු වල තියෙන ඉතුරුලා ඒක ලොකු අභියෝගයක් අපි දකින. අපේ රජයේ පොල් වතු තියෙන ආදර්ශ පොල් උයන් තියෙන ඒවයිත් ඔය ගැටලු තියෙනවා මේ පසුගිය වසර 8-10 තිස්සේ මේ මේන්ටනන්ස් වෙලා නැහැ. ඉතින් ඒවා ඉවත් කිරීමට පොල් පැල නිෂ්පාදනය කරන්න ඕනේ. ඉතින් නමුත් පොල් පැල නිෂ්පාදනය කිරීමේදීත් මම කියන්නේ අපේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න ඕන වගේම තාක්ෂණ උපයෝග දැන් වැරයිටිස් නිෂ්පාදනය වෙනවානේ දැන් අර ඒ වගේ වෙනස් මේ ලක්ෂණ සහිත සමහර ගෙඩි දැන් හයිබ්‍රිඩ් වැරයිටිස් ගත්තාම ඒවායේ ඵලදාව වැඩි අධිකයි. සමහරක් ඒවා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. ඉතින් ඒ වගේ අර ක්වොලිටිස් අනුව මේ විශේෂයෙන් පොල් පර්යේෂණ ආයතනයෙන් ඒ තාක්ෂණ උපයෝග කරගෙන ඒ විවිධ වැරයිටිස් නිෂ්පාදනය කරනවා. නමුත් මේවා ප්‍රමාණාත්මක නැහැ මදි. ඉතින් සාමාන්‍ය වාර්ෂික ලක්ෂයක් විතර හැදෙන්න ඕන ප්‍රමාණය ඒ තරමත් හැදෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේවා තවදුරටත් වැඩි වෙන්න ඕන. නමුත් සම්ප්‍රදායික පොල් වගාව ගැන තමයි ඇත්තටම පොල් වගාකරන මණ්ඩලය වැඩිම විශ්වාස තියාගෙන ඉන්නේ. මොකද ඒවා ඔරොත්තු දීමේ හැකියාව සහ පළදැරීම වැඩි. දීර්ඝකාලීන වශයෙන්. ඉතින් ඒ නිසා දැන් මේ එකක් දැන් තාක්ෂණය අවශ්‍ය වෙන තවත් අවස්ථාවන් තමයි දැන් අපි හිතමු අපිට දැන් කම්කරු හිඟේ පවතින වෙලාවට අපිට පුළුවන් නම් යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන ඒ කටයුතු කිරීම විශේෂයෙන් දැන් ඔය මේ වල් පැල මේ මර්ධනය ඒ වගේ පොහොර දැමීම මේ සඳහා තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර උපයෝග කර ගැනීම මේ පැති ගැන දැන් වැඩි අවධානය යොමු වෙමින් පවතිනවා. තාමත් මදි මං හිතන්නේ ඒක අපි අනිකුත් රටවල් වල මේ ආදර්ශය අපි ලබා ගන්න ඕන. ඒ සැලැස්ම ඉන්නවා. ඉතින් තාක්ෂණික කරුණු වැඩි දියුණු කිරීම වගේම අපේ අධීක්ෂණය සහ නිරීක්ෂණය වගේම සහයෝගය ලබා දීම මේ කටයුතු සාර්ථක කරගත්තොත් ඔය කියන ඉලක්ක වලට යන්න පුළුවන්. ගෙඩි මිලියන දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් මේ වසරේ 2025 ජනවාරි පෙබ්‍රවාරි අස්වැන්න ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දේ මීට සමාන කාලයේදී තිබුණට වඩා 124කින් වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට 124කින් වැඩි වෙලා තියෙන හේතුව අපේ කටයුතු විතරක් නෙමෙයි මම කියවර දැන් බස් ඒ දේශගුණික තත්ත්වයන් මේවත් බලපානවා. ඒ වගේම ওই සත්ව හානිය රිලවුන්ගේ ඒ වගේ තියෙන බලපෑම් වන අලින්ගෙන් ඉත්තෑවන්ගෙන් මේ වගේ මේ පැලයක් ඉඳපු වෙලේ ඉඳන් ගෙඩි පල දරන වෙලේ දක්වා තියෙන බාධාවල් ගොඩාක් තියෙනවා. මේවා හඳුනා ගන්න ඕන. ඉතින් මම කිය එකයි අර pest and disease control program මේවට මේ අවශ්‍ය තාක්ෂණික කරුණු අපි මම හිතනවා යොදා ගන්නවා කියලා. තවත් අපි හදාරන්න ඕන. තව අපි උදාහරණ ලබා ගන්න ඕන තැන් තියෙනවා. ලෝකයේ එහෙම ආදර්ශ ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඉස්සරහට එහෙම ඒ කටයුතුත් උපයෝග කරගත්තොත් අපි මේ ඉලක්ක ළඟා කරගන්න පුළුවන් කියලා. හොඳයි සභාපතිතුමනි දැන් මේත් එක්කම දැන් මේ පොල් කර්මාන්තයේ සංවර්ධනය වෙන ඔබතුමාත් සඳහන් කරපු කාරණේ තමයි සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් පමණක් කියලා අපි විශ්වාස කරනවා කියන කාරණේ මේ වැඩි දියුණු කරන්න පුළුවන් පොල් කර්මාන්තයේ ඉදිරියට. හැබැයි මේ දැනුම තියෙන පිරිස ඉන්නවද රට තුල? එහෙම නැත්නම් දැන් අලුත් පරපුර ගත්තාම මම හිතනවා මේ වගේ කර්මාන්ත වලින් ටිකක් ඈත් වෙමින් තියෙන්නේ. කොහොමද ඔවුන්වත් මේ කටයුතු වෙනුවෙන් එකතු කරගනිමින් ඔවුන්ට මේ දැනුම බෙදා දෙන්න තියෙන වැඩපිළිවෙල? එකක් දැන් මම හිතන්නේ දැන් ඒ සඳහා දැන් උදාහරණයකට පසුගිය දවසකත් අපි සාකච්ඡා වුණා. දැන් මේ පොල් ඉඩම්වල මේ ඉඩම්වල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා විශේෂයෙන් ඔය දැන් තුන්වෙනි හතරවෙනි පරම්පරාව වගේ තමයි මේ වෙනකොට මේ පොල් වගාව කරගෙන යන්නේ. ඉතින් අර ඒ කරුණු අපි සලකා බලනවා. ඒ වයසට ගියපු පරම්පරාව මේ පිළිබඳව දැනුම සහ අත්දැකීම් බහුල වුණත් නමුත් එකක් තියෙන දැන් මේ තියෙන ප්‍රවණතාවයන් ගත්තාම විශේෂයෙන් තරුණ පරම්පරාව මේ වගාවන් වලට ආකර්ෂණය වෙනවා අඩුයි. මොකද ඒ හේතුව ඒ මොටිවේෂන් එක නැහැ. ඒ උනන්දුව නැහැ. වත්තක් ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය දැක්කා ඒ වත්තක තියෙන මේට වඩා හොඳයි මේක විකුණලා මේ එක්කෝ වෙන්දේසියකට දානවා නැත්නම් මොකක් හරි මේකේ මේ සෝලා පව හරි මොකක් හරි කර්මාන්තයක් හදන්නේ හොඳයි කියන ඒ ආකල්පයේ පවතින එක අපරාධ කියන එකයි අපි දකින්නේ. ඒ කියන්නේ අපරාධ කියන්නේ මෙහෙමයි දැන් ඒවට අපිට සම්පූර්ණ නවත්තන්නත් බෑ. ඒ තරුණ චින්තනය නැත්නම් ඒ හිතන ආකාරය අපි සම්ප්‍රදායිකව බැහැර කරන්නත් බෑ.
ජනගහනය වැඩි වෙනකොට මේ හැමතිස්සෙම නෑ මේක පොල් වගාව සඳහායි කියලා මම කියන්නේ එහෙම නවත්තන් ඉන්නත් බෑ. හැබැයි ඒක ඉඩ දීලා මේ වගාවට සුදුසු බිම මේ විනාශ වෙන්න ඉඩ දෙන්නත් බෑ. ඔන්න ඕක තමයි අපිට තියෙන අභියෝගය. ඉතින් අපි මේ තරුණ ඔකදී වෛද්‍යතුමනි අපිට දකින්න පුළුවන් වෙන්නේ හැමදාම කරන මිනිස්සු ටික මේ කර්මාන්තය කරාවේ. හැබැයි අලුතින් මේ කර්මාන්තයට බොහෝ පිරිසක් එකතු නොවේවි. එකතු නොවේවි නෙමේ එක පැත්තකින් දැන් ඇත්තටම පොල් වගාව කියන්නේ හොඳ ආදායම උපයන්න පුළුවන් භෝග වගාවක්. මම හිතන්නේ මම දැනුවත්ව දැන් බොහෝ වෙනත් කර්මාන්තවල යෙදෙන අය දැන් පොල් වතු අරගෙන මේ පොල් වගාවක් දාගත්තොත් හොඳ අනාගතයක් තියෙනවා කියන ඒ පණිවිඩය එතන මේ තරුණ පරම්පරාව යන්න ඕන. එතකොට ඒ අයත් ඇවිත්ලා ඒ අයගේ ඔය තියෙන අලුත් තාක්ෂණික දැනුම සහ උනන්දුව හැකියාවන් නිර්මාණාත්මක හැකියාව මේවා ප්‍රයෝගී කරගත්තොත් මම හිතනවා අපි ලංකාවට මේට වඩා හොඳ ඉලක්කයකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරුණ පරම්පරාව මොටිවේට් කිරීම ඒ වගේම අපි දැනටත් දැන් සම්ප්‍රදායික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන මේ උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් මේවට බඳවා ගැනීම, ඒයට නිරන්තර පුහුණුව ලබා දීම, මේ සඳහා පුහුණු ආයතන අපි 3ක් තියෙනවා. ලුණුවිල, ඒ වගේම මේ හම්බන්තොට, යාපනයේ ඒ වගේ මේවායින් ලබා දෙන පුහුණුවෙන්, දැනුමෙන් සහ උනන්දු කිරීමෙන් සහ ওই නව තාක්ෂණය උපයෝග කර ගැනීමෙන් තවත් තමයි දැන් බාධාවල්. දැන් උදාහරණයකට සම්ප්‍රදායික නීති රටාවන් තුල තියෙන බාධාවලුත් තියෙනවා. පසුගිය දවසක ග්‍රෝවර්ස් ඇසෝසියේෂන් එකෙන් අපිට කියපු දෙයක් තමයි දැන් මේ ඉඩමක් නැත්තම් පොල් ඉඩමක් ගන්න අලුත් පෙරපුර ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ගත්තොත් තියෙන නීති ගොඩයි පොල් විතරමයි. එහෙම එකක් තියෙනවා නම් ඒතකොට මිනිස්සු උනන්දු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ රිස්ක් එක බලලානේ වත්තක් ගන්න. මේක පොල් බැරුණොත් වෙන එකක් කරන්න බලාගෙන. ඉතින් අපි ඒකට ඉඩ දෙන්න ඕන. ඉතින් ඒ නිසා පවතින නීති රීති උනත් යම් ප්‍රමාණයකට මම කියන්නේ ඒක අයින් කරන්න ඕන කියන නෙවෙයි. නමුත් ඒවා ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. උදාහරණයක් හැටියට දැන් මේ ඒ කියන්නේ දැන් අපිට ෆ්‍රැග්මන්ටේෂන් නීතියක් තියෙනවා. ඉඩම් කැබලි කිරීමේ නීතිය. ඒකේ හැටියට ඉඩම් කැබලි කරන්න බෑ කියන නීතියක් තියෙනවා. ඒකට ඊට වඩා හොඳයි අපි කිව්වා නම් මේ අපිට පෙන්වා දුන්නේ මේ ග්‍රෝවර්ස් ඇසෝසියේෂන් එකකින් ඉතින් හොඳයි අත්‍තරම ඒ වගාකරුවන්ගේ සංවිධානය. ඒගොල්ලෝ කිව්වේ පොල් කැවිලි කරන්න බෑ නෙමේ අර ඇමල්ගමේෂන් වැඩි කරනවා. ඒ කියන්නේ තියෙන එකතු කරගෙන වත්තු ලොකු කර ගැනීමේ උනන්දුව ඇති කරොතින් ඔටෝමැටිකලි අර කැවිලි කිරීම කියන එක නවතිනවා. ඒ වගේ මිනිසුන් අර නෙගටිව් චින්තනයෙන් අයින් කරලා පොසිටිව් විදිහට හිතන්න පුළුවන් විදිහට මේ නීති රීති පවා වෙනස් විය යුතු තත්වයක අපි ඒ සාකච්ඡාවල ඉන්නවා. ඉතින් ඒවා හොඳ දේවල් කියලා මම හිතනවා. හොඳයි දැන් අපි තවදුරටත් මෙතන එහාට ගියොත් අපිට කතා කරන්න පුළුවන් මේ උතුරු පොල් ත්‍රිකෝණය පිළිබඳව. මේ වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් වෙන් කරනවා. මොන ප්‍රදේශද වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ උතුරු පොල් ත්‍රිකෝණය? එතකොට මේ වෙනුවෙන් විශේෂයෙන් ගත්තාම මේ ප්‍රදේශීය වගාකරුවන් සඳහා මොන වගේ දිරිගැන්වීම්ද ලබා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ? ඔව් උතුරු පොල් ත්‍රිකෝණය කියන්නේ එතකොට යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් මේ දිස්ත්‍රික්ක පහම අපි යොදාගෙන තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන් අර පැල නොමිලේ පැල මිලියනයක්, ඒ කියන්නේ ලක්ෂ 10ක් වාර්ෂිකව අපි ඒක ගියේ 2025 වසරේ ක්‍රියාත්මක කරා. ඒ 2025 වසරෙන් ඉවරුනේ නැහැ. ඒ කොටස ඉතුරු කොටසත් තාමත් අපි මේ අප්‍රේල් දක්වා ක්‍රියාත්මක කරන අතර පැල නොමිලේ ලබා දීම සහ ඊට පස්සේ ජල සංරක්ෂණය සඳහා සහනාධාර ලබා දීම අක්කරයකට රුපියල් 30000ක් බැගින්. ඉතින් මේක තමයි මේ දේ තමයි ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ. ඊට අමතරව ඒ අයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සහ නිරීක්ෂණ අධීක්ෂණ අපි කටයුතු කරනවා. නමුත් දැන් මේ කටයුතු ක්‍රියාත්මක කරා. නමුත් ඒක දැන් මේ වසරෙත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඉන්දී අවශ්‍ය පැල ලබා දීම මේ උතුරු ප්‍රදේශයට තාම දැනටත් මේ අපේ ලංකාවේ දැන් උතුරේ තවාන් 5ක් තියෙනවා. ඒ පොල් බීජ තවාන් වලින් සහ ලංකාවේ අනුක ප්‍රදේශවල තියෙන තවාන් වල තියෙන පොල් පැල මේ වෙනකොට ඇත්තටම අපි මේ ප්‍රදේශයට යවනවා. අර පැකට් පැල කියන එක බිම් පැල නෙමෙයි පැකට් පැල. මොකද එහි තියෙන අර වියලි කාලගුණයට ඔරොත්තු දෙන විදිහට අන්න ඒ පැල ලබා දීම අපි මේ තවාන් වලින් යවනවා. ඉතින් ඒක දැන් 2025 දී අපි ඒ ප්‍රගතියේ සුළු අඩුවක් වුණා. නමුත් ඒකට හේතු කීපයක් තියෙනවා. අපි අර බජට් පමාව වගේ අර කරුණු කීව. නමුත් ඒවා මේ වසරේ මේ අප්‍රේල් අග වෙනකොට බොහෝ සෙයින් ඒ 2025 වැඩ ඉවරයි. 2026ත් ඒ වැඩම ක්‍රියාත්මක වෙනවා. පොල් පැල ලබා දීම සහ ඒ සහනාධාර ලබා දීම. ඉතින් මම හිතන්නේ මේ උතුරේ ගොවියා මේ සම්බන්ධ හොඳ උනන්දුවක් තියෙනවා. විශේෂයෙන් උතුරේ ප්‍රදේශීය විතර නෙමෙයි මේ වෙනත් රටවල ඉන්න උතුරේ ජනතාව පවා මේ පිළිබඳව හොඳ උනන්දුවකින් කටයුතු කරනවා. ඉතින් මම හිතනවා ඒ පොල් පැල දීම
කිරීම සහ මේ පවතින පළ දරණ ගස්වලට පුනරුත්ථාපන සේවය ලබා දීම, මගින් පොල් නිෂ්පාදනය වැඩි කිරීම සහ කර්මාන්ත ඉදි කිරීම, කර්මාන්ත සෝන් එකක් මේ ඇති කිරීම උතුරේ. ඉතින් අපි ඒවා තමයි ඉලක්ක. මේක මේ දැනටමත් අපි පොල් කර්මාන්ත හරහා ඔබ කිව්වා වගේ අර විදේශ විනිමය අත වශයෙන්ම අර මිලියන 850යි ඩොලර් මිලියන 850ට විච්ච එක 1200කට මේ වසරේ ලැබිලා තියෙන එක හොඳ සිග්නල් එකක්, හොඳ ආරංචියක්. ඉතින් ඒ නිසා මම හිතනවා මොකද ලෝක වෙළඳ පොලේ අපිට තියෙන මේ ඉල්ලුමත් එක්ක වැඩි වෙන ඉල්ලුමත් එක්ක අපි ඒ සැපයුම නිසි පරිදි වටහාගෙන ලබා දීමට මේ කටයුතු කිරීමෙන් අපේ ඒ ආදායම වැඩි කරගන්න ඉදිරියේදී තව මීට වඩා පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හොඳයිද වෛද්‍යතුමනි, අපි තත් එක්ක තවදුරටත් මේකට කතා කරොත් දැන් මේ අපේ මුළු වගාවෙන් සාමාන්‍ය 25%කට වඩා වැඩි ප්‍රමාණයක් වයස්ගතයි කියන කාරණේ දත්තවල පෙන්눔 කරනවා. දැන් මේත් එක්කම වාර්ෂිකව ප්‍රතිවගා කිරීම සිදු වෙන්නේ අවශ්‍යතාවයෙන් 1%කටත් වඩා අඩුවෙන්. එතකොට සාමාන්‍යයෙන් වසර 10ක් විතර යනකොට අපේ මේ පොල් අපනයන ආදායම සාමාන්‍යයෙන් අඩුවීමේ අවදානමකට අපි භාජනය වෙලා නැද්ද? කොහොමද මේ ගැන ඔබතුමාලාගේ තියෙන විශ්ලේෂණ? ඒක තමයි ඒක තාක්ෂණික කාරණාවක්. ගසක් මං කිව්වේ අර ස්වභාවිකව වයසට යනකොට පළදැරීම අඩුවෙන්ම හඳුනාගෙන එවැනි ගස් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි ඒක නිකන් විභාගات ඉවත් කරන්න බෑ. නමුත් අර ඒකට අනුගමනය කරනවා. ඒකත් තමයි අර ඒක නැවත වගාව, යටි වගාව, නැවත වගාව, පාළු සිටවීම ආදී වශයෙන් අර සම්ප්‍රදායික වගා ක්‍රම අපි අනුගමනය කරනවා. දැන් මේකෙදී දැන් මං කිව්වා අපේ පොල් මණ්ඩලයටම අයිති සහ ඒ වගේම රජයේ පොල් වගා වතු සම්බන්ධව සහ ඒ වගේම අර වාණිජ මට්ටමේ වගා කරන අය සහ එසේ නොවන සුළු ඉඩම් තියෙන දැන් මෙන්න කොටස් තියෙනකොට අර එක තැන්වල මේ කටයුතු කරන ප්‍රමාණයන් වෙනස්. එතකොට ඒකට අවශ්‍ය එක්කෝ හොඳ ගයිඩ් එකක්, හොඳ මඟ පෙන්වීමක් ලැබිලා නැහැ, දැනුමක් ලබා දීලා නැහැ, නැත්නම් ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීලා නැහැ. ඒ අදිශයෙන් තමයි මෙතන තියෙන ගැටලු තියෙන්නේ. අපි දැන් අපේම වතු වලත් මේ ප්‍රශ්නේ තියෙනවා. පසුගිය වසර 10ක් විතර කාලයක් තිස්සේ මේ අවශ්‍ය විදිහට මේ රිප්ලේස්මන්ට් එක වෙලා නැහැ. ඉතින් ඒවා ක්‍රමානුකූලව ඉවත් කරන්නත් ඕන. මෙතනදී තියෙන ගහක් කපලා ඉවත් කරනවා කියන එක නීතියකුත් තියෙනවා. මේ නීති තියෙන අවශ්‍ය සොයා බැලීම් කරනවා ප්‍රාදේශීය ලේකම් සහ මේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්ය අධ්‍යක්ෂක විසින් තමයි මේ බලපත්‍ර ලබා දෙන්නේ. ඉතින් මේ සියලු කරුණු සැලකිලිට අරගෙන නමුත් ඒවා ඉවත් විය යුතුයි. වයසක ගස් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඉවත් කිරීමේදී අපි ඒ පැල ලබා දෙනවා. එතකොට ඒ ගසක් අවුරුදු 50ක් විතර වෙනකොට ඇත්තටම ඉවත් කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්න ඕන. එතකොට අවුරුදු 70 80 වෙනකොට ඒක ඉවත් කරනවා, අර ගස වැඩෙනවා. ඉතින් යන්නේ ක්‍රම විදිහට ආ යුතුයි. ඉතින් දැනටත් ඒ ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට ඉලක්ක දාලා දැන් ප්‍රදේශවල කොයි ප්‍රදේශවලද මේ ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කිරීම සඳහා අපි සහනාධාරයකුත් ලබා දෙන උනන්දු කිරීමක් හැටියට ඉතින් නීතිමය බාධාවන් ඉවත් කරනවා. අපි සොයා බලනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ ඒ පැරණි වයසක ගස් ඉවත් කිරීම සඳහා ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගය ලබාගෙන ඒවා ඉවත් කරන්න මේ රටේ තියෙන පොල් අස්වැන්න වැඩි කිරීමේ ප්‍රධාන කාර්යය තමයි ඒ පැරණි ගස් ඉවත් කිරීම. හොඳයි, අපි තවත් බොහෝ දේ කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු එකතු වෙමු. මේම ලයිට් දාලා මේම ගියොත් මිලත් වැඩි වේ, රටටත් බරක්. Switch off today. Switch off today. Save tomorrow. Switch off today. Save tomorrow. Switch off today. Save tomorrow. Life is always a treat with Prima Treats. ඔබ සාමාන්‍ය පෙළ ලියා අවසන්ද? උසස් පෙළ අවසන් කළ අයෙක්ද? ඔබ ඩිජිටල් විශ්වයේ සම්පත් සොයා සැරිසරන්න සූදානම්ද?
MMC ITN campus ශ්‍රී ලංකාවේ තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිජිටල් අධ්‍යාපන ශේත්‍රයේ විශිෂ්ටතම සහතික පත්‍ර පාඨමාලාවන්හි තුන්වන කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම, ඩිජිටල් අලෙවිකරණය සහ sannivedanaya, බහුමාධ්‍ය නිර්මාණකරණය. දිවයිනේ දැවැන්තම මාධ්‍ය ආයතනය වන ITN ආයතනය තුළ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සමගින් දිවයිනේ විශිෂ්ටතම දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවන නවීනතම පාඨමාලා. සීමිත සිසුන් පිරිසක් බදවා ගැනීම සඳහා දැන් අයිදුම්පත් පහර ගැනේ. වැඩි විස්තර සඳහා අමතන්න 077 50 02 157. පිවිසෙන්න www.itncampus.edu.lk. MMC ITN Campus Excellence in Digital Education. රයිගම් කෝරළේ මහා ඇසිදිසි පෙළහර සූර්ය මංගල්‍ය 2026. හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයේ සිට ජන ක්‍රීඩා සහ සංස්කෘතික අංග සමගින් අප්‍රේල් 13 වනදා දවස පුරාම ඔබත් එන්න සූර්ය මංගල්‍යයට. මගේ ජීවිතය දැක්ක අරුම පුදුම දේ ඔයා තමයි. ඒකෙවිතත් ප්‍රශ්නයක් නෑ කියලා කියන්නෙම ප්‍රශ්නයක් නේ. අම්මා නම් කිව්වා නිරෝගී කියලා. බලනකොට ඔයා බීරීනේ. ඒක දැන් අපේ තාත්තා දන්නා කවුද කරේ කියලා. මියුසික් ෆීල්ඩ් එකට අලුතෙන්ම එකතු වෙන ලස්සන සින්දු 8ක් අපි ඕගලන්ට අරගෙන එනවා. හැම සෙන්සුරාදාම උදේ 10 මාට එනවා. මේ එස්.එල්. චාචෝ. You're watching හත්වෙනි පැය. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ පොල් කර්මාන්තය සම්බන්ධයෙන්. අද අපගේ ආරාධ්‍යාව බවට පත් වෙලා ඉන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමන් වෛද්‍ය සුනිමා ජයකොඩි මහත්මයා. අපි තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගියොත් එහෙම දැන් මෙවර සභාපතිතුමා පොහොර මාසය කියලා අප්‍රේල් මාසයේ නම් කරලා තිනවා. මේක මේ පළවෙනි වතාවටද මෙහෙම මාසයක් ඇති වෙන්නේ. මේ වගේ ඇයි සංකල්පයක් ගේන්න තීරණය කළේ? ඔව්. පොල් පොහොර මාසය කියලා අපි හඳුන්වන්නේ මේ මාසය තමයි. මේක අර කැලෙන්ඩරයට අනුව කරන එකක් නෙමේ. අපි ගාව පොල් මේ පොහොර මේ පව තියෙනවා තාමත්. ඒක ස්ටොක් එකක් තාම තියෙනවා. එතකොට ඒක ඔබ දන්නා පසුගිය වසරේ අර රුසියානු රජයෙන් අපිට ලැබුණ MOP පොහොර හැටියට මෙට්‍රික් ටොන් 27500ක් ලැබුණා. ඒක අපි අර මේ රාජ්‍ය පොහොර සමාගම සමග එකතු වෙලා අර APM හැටියට පළදරන ගස් වලට දෙන මිශ්‍ර කරපු පොහොර හැටියට ටොන් 56000ක් ලබා දෙමින් ඉන්න ක්‍රියාවලිය ඉතුරු වෙලා තියෙන කොටස ඒක අවසන් කළ යුතුයි. ඉතින් මොකද මේ මේ යල කන්නේ වැස්සත් එක්ක මං හිතනවා මේ රටේ බොහෝ වගාකරුවන් පොහොර දමීමට බලාපොරොත්තු වෙන. ඉතින් අපි මේ කාලය උපයෝගී කරගත්තා මේ සංකල්පයත් එක්ක පොහොර මාසය කියලා. ඉතින් දැන් අප්‍රේල් මාසෙන් ආරම්භලා ඒක මාසයක් ඇතුළත ඉවර කරන්න උත්සාහ කරනවා. දවස් සුළු ප්‍රමාණයක් තමයි එතන ඉතුරු වෙලා තියෙන්නේ. ටොන් 27500න් ටොන් 9000ක් 10000ක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉතුරු වෙලා. ඉතින් මං කියන්නේ ඒක වගාකරුවන්ට උනන්දු වෙලා ඒකට ඒ අයදුම්පත් ලබාගෙන ඒ පොහොර ලබා ගන්න පුළුවන් තැන් තියෙනවා. එකක් ගෝජන් සේවා මධ්‍යස්ථාන වලින් APM හැටියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ පොල් වගාකිරීම මණ්ඩලයේ
පොල් සංවර්ධන නිලධාරීන් සහ අපේ ප්‍රාදේශීය කාර්යාලය මගින් හොයා බලන්න. එතකොට MOP පොහොර ඇටි ලබා ගන්න පුළුවන්. MOP පොහොර කිලෝ 50ක බෑග් එක රුපියල් 271ක මුදලකට ලැබෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් වියදම ඇරුණාම ට්‍රාන්ස්පෝර්ට් එක ගත්තාම රුපියල් 600ක වගේ මුදලක් වැටෙන්නේ. ඉතින් අර APM පොහොර කිලෝ 50ක බෑග් එක රුපියල් 4000ට. ඉතින් මේක ලොකු සහනාධාරයක්. රුපියල් 150ක විතර වෙළඳ පොලේ තියනට වඩා. ඉතින් ඒ නිසා මේ පොහොර ලබාගෙන ඒ පොහොර ගස්වලට දාන්න මේ මාස තුල. ඒක තමයි මේකේ අදහස. හැබැයි ඒන් අදහස් වෙන්නේ නැහැ ඉන්පසු දෙන්නේ නැහැයි කියලා. 2026 වසරේත් අපි පොහොර සහනාධාරය 150 පොහොර සහනාධාරය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපිට විශාල මුදලකුත් ලැබිලා තියෙනවා. ඉතින් මේ පොහොර මාසය සඳහන් කරන්න කැමති. ඉතින් මේ ඔබ උනන්දු වෙලා මේ පොහොර ලබාගෙන මේ ගස්වලට පොහොර දාන්න කියන එක තමයි මේකේ අදහස. හොඳයි. සභාපතිතුමනි ඒත් එක මම ඇසිය යුතුම ප්‍රශ්නයක් වෙතයි දැන් අවධානය දෙන්න විශේෂයෙන් දැන් අපි මේ අපනායන ආදායම් පිළිබඳව කතා කරන්නේ 2025 දී. හැබැයි ඒ ප්‍රමාණය හිතුවටත් වැඩි ප්‍රමාණයක් ඉක්මවා ගියත් දේශීය වෙළඳ පොලේ ගත්තාම පොල් ගෙඩියක සාමාන්‍ය මිල අසීමිතව අපි දැක්කා 170 ආයි 150ට විතර එනවා ආයි 40ට එනවා දැන් 120 30 අතර මේ ප්‍රමාණය තමයි පොල් ගෙඩියක මිල උච්චාවචනය වෙන්නේ. මේ අපනායන ආදායම සහ දේශීය වෙළඳ පොළ ගත්තාම මේ දේවල් සමබරතාවයකින් පාලනය කරන්න බැරිද? ඔව් ඒක තමයි මෙතන තියෙන තවත් එක අභියෝගයක්. පොල් ගෙඩියක මිල තීන්දුව වෙන්නේ කරුණු කීපයක් අනුව. එකක් තමයි රටේ පොල් අස්වැන්න. අනිවාර්යෙන් අස්වැන්න අඩු වුණොත් මිල වැඩි වෙනවා. අස්වැන්න වැඩි වුණොත් මිල අඩු වෙනවා. ඒක ස්වභාවික වෙනස් වීම. ඒ වගේම පොල් අපනයන සඳහා තිබෙන ඉල්ලුම. එතකොට විශේෂයෙන් පොල් කර්මාන්තය රැකගත යුතු කර්මාන්තයක්. එතකොට මේ කර්මාන්තය හරහා ඒ වගේම අර ග්ලෝබල් මේ ගෝලීය ඉල්ලුම හඳුනාගෙන තියෙනවා. දැන් වැඩි වෙන ගෝලීය ඉල්ලුමක් තියෙනවා ලංකාවේ පොල් වලට. ඉතින් මේ අවස්ථාව පැහැර හරින්නත් බෑ. එහෙම පැහැර හැරියොත් අපි අර තරඟකාරීත්වයත් එක්ක අපි ඉවත් වීම අපරාධයක්. ඉතින් ඒ නිසා මේ ඉල්ලුම තේරුම් අරගෙන ඒකට සැපයීම ලබා දීම සඳහා කර්මාන්ත හරහා පොල් ලබා දීම මෙන්න මේ කරුණු දෙක මත ප්‍රධාන වශයෙන් දේශීය පොල් මිල තීන්දුව වෙනවා. දැන් එතනදී කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් වගාකරුවා කැමති පොල් මිල වැඩි වෙනවා නම් පාරිභෝගිකයා කැමති පොල් මිල අඩු වෙනවා නම් පොල් මිල ඕනට වඩා අඩු වෙනකොට වගාකරුවාට පාඩුයි. මම කියන්නේ දැන් මේ වර්තමාන දැන් වෙනකොට අත් වශයෙන් පොල් මිල යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. එතකොට ඒක පාරිභෝගික රුපියල් 140 වගේ 150 ඒ වගේ ප්‍රමාණයට ගන්න පුළුවන්. නමුත් අර මේ ඔක්ෂන් ප්‍රයිස් එක තමයි අර තොග වෙළඳ මිල තීන්දුව කරන ඒකේ අඩුවීම කර්මාන්ත වලට හොඳ වුණාට වගාකරුවාට මේ පාඩුයි. ඉතින් ඕක සමබර කිරීමේ බාරදූර වගකීම විශේෂයෙන් පොල් සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් ඒ වගේම පොල් වගාකිරීම මණ්ඩලයත් අපි මේ පිළිබඳව නිරන්තර සාකච්ඡාවෙන් අමාත්‍යාංශය සමග පවා ඒ නිලධාරීන් සමග ඒ වගේම ගරු ඇමතිතුමා සමග අපි මේ සාකච්ඡාවේ ඉන්නවා. ඉතින් මෙහිදී දැන් විශේෂයෙන් මේක අවභාවිතාවෙන් අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් හැබැයි එහෙම වුණා කාල සීමාවකදී. අතරමැදියාගේ මැදිහත් වීමත් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අය විසින් මේක මේ අවභාවිතා කරනවා කියන චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් මගහැරීමට අපි අත්වශයෙන්ම සාකච්ඡා පවත්වාගෙන යනවා. දැන් කරන්න ඕනේ මේකයි මං හිතන්නේ අපි අස්වැන්න ගොඩක් වැඩි කරොත් ওই ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. එතකොට දැන් වගාකරුවාට පොල් මිල අඩු වුණාට ලොකු ප්‍රශ්නයක් නැහැ. අස්වැන්න ගොඩක් තියෙනවා නම් අර එන්නේ ඒක තමයි අපි ප්‍රධාන වගකීම අස්වැන්න වැඩි කිරීම තමයි කියලා හිතාගෙන ඉන්නේ. ප්‍රධාන වශයෙන් දැන් අපි ලෝකේ ගත්තාම අපි ලෝකයේ ඇත්තටම කීවෙනි ස්ථානයේදී ඉන්නේ. අපි මේ පිළිබඳව තව බොහෝ තොරතුරු කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව පුළුවන් අපිට ලෝකෙත් එක්ක ගත්තාම අපේ රට කොහෙද මේ පොල් කර්මාන්තය තියෙන්නේ කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. සිංහල හින්දු අලුත් අවුරුද්දට තව දින 6යි. මුලින් දන්ම දන්න ලෙන්ගතුකම වැඩි කරගන්න මෙදාසෙන් ඔබට ළඟම ඩීපි බැංකු ශාඛාවට එන්න. රයිගම් කෝරළේ මහා ඇසිවිසි පෙළහර සූර්ය මංගල්‍ය 2026.
හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයේ සිට ජන ක්‍රීඩා සහ සංස්කෘතික අංග සමගින් අප්‍රේල් 13 වනදා දවස පුරාම ඔබත් එන්න සූර්ය මංගල්‍යයට. මේ ක්ලාස් එකේ උන්ට සෙට් වෙන ප්ලේයර් කෙනෙක් වෙන එක බිස්නස් ගේම් එකක්. අන්තිමට උඹ අකිල මෑන් ඔෆ් ද මැච් වෙනවා කියලා වෙන මුට්ටුවක් දැම්ම. ඔව්. මා අකිලගේ මයින්ඩ් එක ඒකට හදලා තිබ්බේ. ක්‍රිකට් වල ඇත්ත දැනගන්න. LBW බලන්න. ITN Max සබ්ස්ක්‍රයිබ් කරන්න. අයි මේ බලන්න නැතිව මේවා දාලා. අයි මේවා නිකම දාලා තියෙන්නේ. හැම තැනම නිකං ලයිට් දාලා. විදුලිය ඉතිරි කරන්න. මුදල් ඉතිරි කරගන්න. ඔබත් රැකේ රටත් රැකේ. Save electricity, save money. තව විනාඩි 5යි තියෙනවා ඔයාලට. අස්කටි අප්සෙට්. ඒකත් නෑ. මේකේ බැලන්ස් එකකුත් නෑ. MasterChef ශ්‍රී ලංකා නැවත විකාශය සෙනස්රාදා සහ ඉරිදා උදෑසනාටට ඩිජිටල් ලෝකයේ ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට ඔබ සූදානම්ද? සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ ඔබට ඩිජිටල් ශ්‍රේෂ්ඨයට පිවිසීමට විශිෂ්ට අවස්ථාවක්. MMC ITN කැම්පස් වෙතින් තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා දැන් සිසුන් බදවා ගැනීම. Multimedia content creation, e-commerce operation and platform business management, digital marketing and communication පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා. දිවයිනේ දැවැන්තම මාධ්‍යචාලයක් වන ITN ආයතනය තුළ න්‍යායික දැනුම සමග ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න. සීමිත සිසුන් පිරිසක් සඳහා දැන් අයදුම්පත් බාර ගැනේ. අමතන්න 0775 03 157. පිවිසෙන්න www.itncampus.edu.lk. MMC ITN Campus, Excellence in Digital Education. You're watching හත්වෙනි පැය. විරාමයෙන් අනතුරුව නැවතත් 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැය ආරාධ්‍ය බවට පත් වුණේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්මයා. දැන් අපි තවදුරටත් මේ පොල් කර්මාන්තය පිළිබඳව කතා කරොත් එහෙම පොහොර මාසයේදී පොහොර බෙදා දීමේ කාරණය ඔබතුමා සඳහන් කළා. අපි ලෝකෙ එක්ක ගත්තාමත් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ තැනක මේ පොල් කර්මාන්තය අතින් ඉන්නවා. ඉතින් මේ කාරණේදී පොහොර බෙදා දීම විතරද මේ මාසය ඇතුළත වෙන්නේ? තව මොනවද ඊට පරිබාහිරව සිදුවෙන ක්‍රියාකාරකම්? ඔව් ඇත්තම පොහොර මාසයේදී පොහොර විතරක් නෙමේ අපි අර මේ අප්‍රේල් අවසන් වෙනකොට පොහොර තිබෙන ප්‍රමෝහර ලබා දීම සහ එය ගස්වලට දැමීම උනන්දු කිරීම සඳහා එහෙම සංකල්පය ඉදිරිපත් කළාට නමුත් අපේ ව්‍යාප්තිංශයේ වැඩ කටයුතු සියල්ලක්ම ඒ විදිහටම කෙරෙනවා. ඒ නිසා විශේෂයෙන් දැන් අපි රෝග සහ කෘමි උදුරු සඳහා පොල් දෙසතිය කියන වැඩපිළිවෙල නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතනදී විශේෂයෙන් ඔය රතු කුරුමිනි, කළු කුරුමිනි ඒ සඳහා අවශ්‍ය වෙන පෙරමෝන් ලබා දීම, ඒ වගේම සුදු මැස්සා සඳහා අවශ්‍ය වෙන මේ අමුද්‍රව්‍ය ලබා දීම, කොහොඹ තෙල් වගේ ඒ ආදී ලබා දීම සහ ඒ සඳහා සහයෝගය ලබා දීම මේ කටයුතු නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා.
ඒ වගේම පොල් පැල ලබා දීම විශේෂයෙන් අපි දැන් අර පැල මං කිව්වේ ලක්ෂ 15ක් විතර මේ රට පුරා ලක්ෂ 10ක් අපි උතුරට බෙදනට අමතරව ඉතින් මෙහිදී මේ දැන් අපි අපේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට දිලිඳුකම තුරන් කිරීම සඳහා අපි අර එක පවුලකට පැල දෙකක් නොමිලේ ලබා දීමේ සංකල්පය පැල ලක්ෂ 4ක් විතර බෙදා දෙන මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ පණිවිඩ ලබාගත යුතුයි. ඇතරම දැන් අපි ඊයේත් අපි අමතිතුමා එක්කත් සාකච්ඡාව යෙදුණේ තැඹිලි ගම්මාන ඉදිරි කිරීම මේ සඳහා මේ පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබාගෙන අපි පොල් තැඹිලි ගම්මාන 75ක් ඉදිරි කිරීමේ කටයුතු වල යෙදෙනවා. මේ සඳහා මේ ජනතාව දැනගත යුතුයි. මේවත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ සහනාධාර වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් දැන් ওই සත්ව උදුරු සඳහා අපිට ඒ ආරක්ෂක කටයුතු සඳහා සහනාධාර ලබා දීම වායුතුවක්කු ලබා දීම වගේ මේවා දැන් හැම වසමකටම මේ වායුතුවක්කු දෙක තුනක් හරි අපි ලබා දෙනවා. මම කියන්නේ ඒ ප්‍රමාණය මදි. උනාට මේ උනන්දු කිරීම අපි නිරන්තරයෙන් කරනවා. ඉතින් මේ කටයුතු මේ ව්‍යාප්ති අංශය විසින් නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒවා සමග සම්බන්ධ වෙන්න. මේ පිළිබඳව තොරතුරු දැනගන්න ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තියෙනවද කොහොමද? ඔබට මෙහෙමයි දැන් එකක් තමයි තොරතුරු ලබා ගැනීමේදී අපේ හදිසි අමතුම් අංකය 19 දවසේ උදේ 7 ඉඳන් රෑ 7 දක්වා ඒක ක්‍රියාත්මකයි. ඉතින් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙම ඒ දැනගන්න පුළුවන්. ඊට අමතරව මේ ඩිජිටල් තාක්ෂණ උපයෝග කරගත් තවත් අවස්ථාවක් හැටියට අපිට අපේ කොකනට් ඇප් එක අපිට මේ පෙන්වන්න පුළුවන්. මට ඔබට උනත් ඉන්ටර්නෙට් එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කොකනට් ඇප් කියලා සඳහන් කරන්න. එතකොට ඒයි තියෙන ඔය අවශ්‍ය තාක්ෂණික උපදෙස් පොල් පැලයක් හිටවන්න කොතනද ඒ පස තෝරාගන්න කොහොමද ඒට අවශ්‍ය පරිසරය කුමක්ද පස කුමක්ද වතුර කොච්චරද මේ පසේ මේ වලේ ගැඹුර දිග පළල මේ ඔක්කොම ආදි වශයෙන් මේ තාක්ෂණික කරුණු අඩංගු කොකනට් ඇප් එක ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඒ තියෙනවා එහිදී ඔබට තියෙන බාධාවල් කෘමි වෝදුරු ගැන රෝග ගැන අවශ්‍ය දැනුම ඒ කොකනට් ඇප් එක හරහා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඔබට ඕනෑම වෙලාවක අපේ පොල් සංවර්ධන නිලධාරීන් ඒ වගේම අපේ පොල් ප්‍රාදේශීය කාර්යාලයේ ඉන්න සියලුම නිලධාරීන් මුණ ගැහෙන්න අපිට පුළුවන් අවස්ථාවක් තියෙනවා. ප්‍රධාන කාර්යාලයේ බත්තර මුල්ලේ තියෙනවා මේට පැමිණ ඕනම අවස්ථාවක විමසලා මේ කරුණු දැනගන්න පුළුවන්. ඉතින් මේ පොල් පොහොර මාසය තුල මේ සෑම දෙයක්ම අපි ක්‍රියාත්මක වෙනවා දීප ව්‍යාප්තව. අපි ප්‍රධාන අවධානය සමහර විට ප්‍රධාන ත්‍රිකෝණය ගම්පහ මාරවිල කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයට අපි යොමු කරනවා. ඒ වගේම නමුත් පොල් පොහොර විශේෂයෙන් බෙදා දී මුළු රට පුරාම ක්‍රියාත්මකයි සෑම දිස්ත්‍රික්කයකම. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ කටයුතු ඔබ දැනගන්න එක හොඳයි. ඉතින් අපිට මේ දැන් විශේෂයෙන් මම සඳහන් කරා මම හිතන්නේ පොහොර ලබා දීම පැල ලබා දීම ඒ වගේම කෘමි වදුරු සහ රෝග කටයුතු සඳහා අපි කටයුතු දැන ගැනීම ඒ වගේම සහනාධාර වැඩපිළිවෙල ඉතින් මේ ඔක්කොම මේ ඉදිරිපත් වෙන ගමන් ඉතින් අභියෝග තේරුම් ගැනීම ඒ වගේම ගෝලීය අවශ්‍යතාවය ඉටු කිරීම ලෝකයේ තියෙන ඒ අලුත් නැඹුරුතාවය හොයා බැලීම ඉතින් අපි කරන දේවල්. හොඳයි ඉතින් රටක් විදිහට අපි විශ්වාස කරනවා මේ අභියෝග අපිට ජය ගන්න පුළුවන් කියලා. පොල් කර්මාන්තය හරහා රටට වැඩි විදේශ විනිමයක් උපයන්නේ. වගේම අපේ රටේ කර්මාන්තකරුවන්ගේ ආර්ථිකයේ ජීවිත නගා සිටුවන්න මේ දායකත්වය අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. බෙහෙවින්ම ස්තුතියි. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්මයා අද අපත් සමගින් සම්බන්ධ වුණාට මේ වැඩසටහන වෙනුවෙන්. එහෙමනම් හිතවතුනි මේ බලාපොරොත්තුවත් එක්ක අපි අදට 7 වෙනි පැය නිමා කරන්නයි සූදානම් වෙන්නේ. අපි යලිත් හමු වෙන්නේ හෙට දේ 4ට. සමු ගන්නවා. ආයිබෝවන්. Thank you.